බේබි නිහාන් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මෙදා පාර අපි වෙසක් සමරන්න ලෑස්ති වුණේ මෙන්න මෙහෙම. නිහාන් බබත් එක්ක එකතු වෙලා වෙසක් කුඩු හදලා ඒවා එල්ලුවා. ඉතින් නිහාන් බබාටත් මේවා අලුත් අත්දැකීම්. එයාට දැන් යම් දේවල් බලාගෙන ඉන්න වයස නේද? ඉතින් එයාත් බලන්න ඇති මේ මොනවද කරන්න කියලා. වෙනදා වගේම වෙසක් දවසෙත් අපි දෙන්න ගියා පන්සලට. වෙසක් දවසේ රෑ අපේ ගෙවල් පැත්තේ හැමෝම එකතු වෙලා පාර දෙපැත්තේ පහන් පත්තු කරා. ඊට පස්සේ අපි නිහාන් බබත් එක්ක ගියා තොරන් බලන්න. හරියම ලස්සන තොරන් ටිකක් මෙදා පාර හදලා තිබ්බා. නිහාන් බබත් හරි ආසාවෙන් ඒව දිහා බලාගෙන හිටියා. ලයිට් ගොඩාරියක් පත්තු වෙනවනේ. ඉතින් මේ දේවල් දිහා නිහාන් බබා හරියම ආසාවෙන් තමයි බලන් හිටියේ. නිහාන් බබාට හම්බුණා අයිස්ක්‍රීම් දන්සලක්. ඔන්න ඉතින් අපි ඔතනින් අයිස්ක්‍රීම් කාලා ආයෙත් ගියා තොරන් බලන්න. ඇත්තටම තොරන් නම් හරියම ලස්සනට මෙදා පාර හදලා තිබ්බා. මේ ඉතිපැද්ද පන්සලේ දහම් පාසල් දරුවන්ගේ නිර්මාණ. ඉතින් පොඩි වුණාට හරියම ලස්සනට ඒ දරුවෝ නිර්මාණ හදලා තිබ්බා. බලන්නකෝ ඒවයි අපූර්ව. සකල සතම බොදු බැතියෙන් නමදින දුර හැර හැම භේදේ සොගත තථාගත ලෝක සිවංකර සම්බුදු සිරිපාදේ 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 සිරිපාදේ. සහන් සුවය බර සිතුවිලි පිබිදෙයි සුවදෙයි අරනෙහි මෝ නිවල් මගට යන පහන්ටමක් බඳු බුදු සිරිපතුල. අපි දන්සල් වලටත් යන්න අමතක කළේ නැහැ. අපි දන්සල් ගොඩකට ගියා. මෙතන තියෙන කීපයක් විතරයි. ඉතින් දැන් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න. නිහාන් බබා ඔයාලා හැමෝටම ආදරේ.